RFM News. ආයිබෝවන් ඔබ මේ එකතු වන්නේ RFM දවසේ පුවත් විකාශයත් සමගයි. තැපැල් වැඩ වර්ජනය අවසන්. තැපැල් වැඩ වර්ජනය ඊයේ පස්වරුවේ අවසන් කළ බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් මංජුල ජයසුන්දර පවසනවා. එම වැඩ වර්ජනය හේතුවෙන් ගොඩ ගැසී තිබුණු තැපැල් මලු 2000කට අධික ප්‍රමාණයක් අද සිට බෙදා හැරීම ආරම්භ කර ඇතැයි ප්‍රකාශ කළා. බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසඳීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් තමන් වැඩ වර්ජනයේ නිරත වූ බවයි ලේකම්වරයා සඳහන් කර සිටියේ. අබුඩාබි ජාතික තෙල් සමාගමේ නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍යවරයා අතර හමුවක්. අබුඩාබි ජාතික තෙල් සමාගමේ නියෝජිතයින් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අතර සාකච්ඡාවක් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. දෙරට අතර ಖನಿජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් වූ සැපයුම් සහ ආයෝජන අවස්ථා හඳුනාගෙන ඉදිරි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය බොර තෙල් දීර්ඝකාලීනව සාධාරණ මිලකට ලබා ගැනීමට දෙරට අතර කඩිනම් ගිවිසුමක් ඇති කර ගැනීමද, මෙරට තෙල් පිරිපහදු කටයුතු සංවර්ධනය සහ ඒ මගින් කලාපීය පිරිපහදු ಖನಿජ තෙල් වෙළඳපොළ තුළ සැලකිය යුතු පංගුවක් අත්පත් කර ගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡා කළ බව වැඩිදුරටත් සඳහන්. ජනපති අනුරගෙන් අනුදිට සුබ පැතුම්. මිස් වර්ල්ඩ් 2025 අවසාන මහා තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන අනුදි ගුණසේකර වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් උණුසුම් සුබ පැතුම් එක් කර තිබෙනවා. අද දින පස්වරුවේ සිය X ගිණුමේ සටහනක් තවමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මෙවර ලෝක රූ රැජින තරගයේ අවසන් මහා උළෙල ද ඉන්දියාවේ හයිඩ්‍රාබාද් නුවරදී පැවැත්වීමට නියමිතයි. RFM නිවුස් සමගින් මම සමීර ලියන්වල. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න RFM YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.